තෙරුවන් සරණයි. විපරම ටීවී සදහම් සිසිල් ධර්මදේශනා මාලාවේ තවත් සුවිශේෂී ධර්මදේශනාවක් ඔබ ශ්‍රවණය කරන්නටයි සූදානම. අද දේශකයන් වහන්සේ රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක පුහුල්වැල්ලේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ සදහා බැතිබර දායකත්වය ලබා දෙන්නේ පංචිගාවත්ත සුමන මෝටර්ස් අධිපති ලක්ෂ්මන් හේවාපතගේ මැතිතුමා සහ පවුලේ සැම. එවනම් මෙතෙන් පටන් අපි සුමధుර කාලින ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. රාජගිරිය ශ්‍රී ඥානාවාස ත්‍රිපිටක විද්‍යායතනයේ විහාරාධිකාරී රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය බලංගොඩ විජේජීව ස්වාමීන් වහන්සේ ඇතුළු මේ උතුම් පින්බිම තුළ වැඩ වාසය කරන පින්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි. අද පින්කමේ දායකත්වයෙන් සදහැසිතින් කටයුතු කරන ජී.එල්. හේවාපාතගේ මහත්මයා මහත්මිය ඒ වගේම දේශනාව ශ්‍රවණය කරන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්බිමට ඒකරාශී වන්නට යෙදුණු කාරුණික ගුණබර සදැහැති පින්වතුනි. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු විදියට මාසිකව පවත්වන සදහම් දේශනා මාලාවේ 10 වෙනි මාසට නියමිත සදහම් දේශනාව තමයි මේ ආකාරයට සංවිධානය කරගන්නට යෙදුනේ. අද දවසේ අපි කල්පනා කළා නිරන්තරයෙන් ධර්ම දේශනා කරන ඔබට මොන වගේ ධර්ම දේශනාවක් සිද්ධ කළ යුතුද කියලා අපි කල්පනා කළා. ඊට පස්සේ අපි අදහස් කළා තීරණය කළා බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකේ එනවා ආකාශ කියලා සූත්‍රයක්. ආකාශ කියන්නේ අහස කියන එක. අහස උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය තුල අඩංගු වෙලා තියෙන පින්නතුනි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නැති කරගන්න ක්‍රමය. අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ මොකද්ද? දෙවියන්ට, බඹුන්ට, මිනිසුන්ට. සතර පායක සත්‍යයන්ටත් පොදු ප්‍රශ්නේ තමයි දුක නැති කරගන්නේ කොහොමද? මෙන්න මේ දුක නැති කරගන්නට අපි මොකද්ද කළ යුත්තේ කියලා මේ සූත්‍ර දේශනාව තුළ කාරණා 37කින් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් සූත්‍ර දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපේ අද දායකත්වයේ දරන පින්වත් මහත්මයා සහ මැතිණිය ඒ මහත්මිය ඉදිරිපත් කරලා තියෙන අරමුණ සිහිපත් කරගෙන එක අපේ වගකීම විදියට අපි හිතනවා අදින් වසර 28කට පෙර පරලෝසපත් සෝමවතී හේවාපාතගේ මෑණියන් සහ සුමනදාස හේවාපාතගේ පියාණන්ටත් ප්‍රේමසිරි හේවාපාතගේ සොහොයුරා සහ මීට මාස 5කට පෙර පරලෝසපත් සොහොයුරිය වන ලලනා හේවාපාතගේ මහත්මියටත් ඉන්දිරා කාර්යවසම් ඥාති සොහොයුරියටත් කේ කාර්යවසම් මෑණියන්ටත් ආර් කාර්යවසම් පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමේ චේතනාව පෙරදරි කරගෙන තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නට පෙළඹිලා තියෙන්නේ. එහෙනම් දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් ඔබ අප හැමදෙනාම අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් ඇති කරගමු. අද දවසේ තාම වටිනා කියන බුද්ධ දේශනාවක් ආශ්‍රයෙන් සිදු කරන මේ උතුම් සදහම් දේශනාව තුළින් මතුවෙන යම් තාක් පුණ්‍ය සම්භාරයක්ද ඒ සියලුම පුණ්‍ය සම්භාරයන්ගේ ආනිසංස බලයේ හේතු වෙලා මේ දේශනාවේ දායකත්වයේ දරන මහත්මයා සහ මහත්මිය බලාපොරොත්තු වෙන සියලුම අරමුණු ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා.
පින්නතුනි දැන් අපි එහෙනම් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ආකාස කියන සූත්‍රය දුක නැති කරන ක්‍රමය මොකක්ද කියලා විමසලා බලන්න යමු. පින්නතුනි දැන් අපි සාමාන්‍යයෙන් අපේ බුදුරජාණන් වහන්සේ බුදු මෑණියන් වහන්සේ කියලත් ආමන්ත්‍රණය කරන ස්වභාවයක් තියෙනවා. වෙලාවකට බුදුරජාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන ස්වභාවයක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි මාතෘත්වයේ පීතෘත්වයේලා දකින ගතියක් තියෙනවා. අපි ඉස්සෙල්ලම බලන්න ඕන ඇයි අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මාතෘත්වයේ සහ පීතෘත්වයේලා දකින්නේ. දැන් සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ දෙමව්පියන්. දෙමව්පියන්ගේ ජීවිතයේ තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා. ඒක ඉතින් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි ඔබට හොඳට ඔබේ දරුවන්ගේ දුක දැනෙනවා. මොන පළවෙනි ලක්ෂණය? දෙමව්පියන්ට දරුවන්ගේ දුක හොඳට දැනෙනවා. දරුවෝ ඉරියව් පවත්තන ආකාරයෙන් සතුටින් ඉන්නේ දුකෙන් ඉන්නේ. දරුවෝ කතා කරන ආකාරයෙන් සතුටින් ඉන්නේ දුකෙන් ඉන්නේ. ඒ දරුවගේ මුහුණේ ඉරියව් වල ස්වභාවය අනුව සතුටින් ඉන්නේ දුකෙන් ඉන්නේ. දෙමව්පියන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය තමයි පින්නතුනි දරුවන්ගේ දුක තේරුම් අරගෙන දෙමව්පියෝ නිකන් ඉන්නේ නැහැ. ඒ දුක නැති කරගන්න තමන්ගේ ජීවිතේම උනත් කැප කරනවා. පළවෙනි එක තමයි දරුවන්ගේ දුක දෙමව්පියන් තේරුම් ගැනීම. දෙවෙනි එක තමයි ඒ දුක නැති කරන්නට තමන්ගේ ජීවිතේම උනත් කැප කරලා කටයුතු කරන්න පෙළඹෙනවා. එතකොට අපි සම්මා සම්බුදු රජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේට බුදු මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ. ওই ලක්ෂණ දෙක නිසා. දැන් දෙමව්පියන්ට දරුවෝ ඉන්නේ දෙන්නයි තුන් දෙනයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේට තුන් ලෝක වාසී සියලුම සත්‍යය දරුවෝ වගේ දැනෙන්නේ. හැබැයි බැඳීමකින් තොරව. දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධය මැද බැඳීමක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලුම සත්‍යයන්ට මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සතරපාදී ලෝකවල ඉන්න සියලුම සත්‍යයන්ට පුදුමාකාර පින්නතුණී සියලු සත්‍යයන්ගේ දුක තේරුම් ගන්න ස්වභාවයක් තියෙනවා. සියලු සත්‍යයන් දරුවන්සේ දකින ගතියක් තියෙන. හැබැයි බැඳීමෙන් නෙවෙයි. ඒ සම්බන්ධය අතර තියෙන මහා කරුණාව. ඊළඟට සියලු සත්‍යයන්ගේ දුක දැනගෙන විතරක් නතර වෙන්නේ නැහැ. තේරුම් අරගෙන විතරක් නතර වෙන්නේ නැහැ. ඒ දුක නැති කරගන්න ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ආයේ කවදාවත් ඒ වගේ දුකකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එක පැත්තකින් දෙමව්පියන්ට වගේ සියලු සත්‍යයන්ගේ දුක දැනෙනවා. ඒකනේ හැමදාම අලියම් කාලේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා දුක් විඳින සත්‍යයන්ගෙන් අද මම කාටද පිහිට වෙන්න ඕන කියලා. හොඳට විමසලා බලන්නේ. විමසලා බලලා ඊළඟට කරන්නේ ඒක ක්‍රියාත්මක කරනවා. ඒ සත්‍යයන්ට දුකෙන් නැත් මිදෙන්න මඟ පෙන්නනවා. පංසාරි සසර පුරාටම ඕක සිද්ධ කරනවා. එතකොට අන්නේ ලක්ෂණේ නිසා තමයි අපි බුදු මෑණියන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. එතකොට මේ සූත්‍රය තුල අඩංගු වෙලා තියෙන්නේ අන්නේ වගේ. අපේ දුක දැනගෙන අපේ දුක නැති කරගන්න මොනවද කරන්න ඕන කියලා මේ සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ තියෙනවා පින්නතුනි දුක නැති කරන්නට කාරණා 37ක් උපදවා ගන්න කියලා. ඇයි දුක නැති කරගන්න එච්චර පරාසයකට අපි කටයුතු කරන්න ඕන?
දුක කියන්නේ ලේසියෙන් නැති නොවන එකක් නිසා. දැන් බලන්න මේ ලෝකේ ගිනි තියෙනවා. ගිනි කියන්නේ දැන් හිතන්න පෙට්‍රල් ගින්න කියන එක. නේ ෂෙඩ් එකක හටගත්ත කියන. අපිට නොබෝ වෙලාවකින් ඒක නිවන්න පුළුවන්. මේතර උපකරණ දෙක තුනක් ගෙනල්ලා ගිනි නිවන නොබෝ වෙලාවකින් මේ පෙට්‍රල් ගින්න ෂෙඩ් එකේ ඇතුලේ නිවන්න පුළුවන්. අපි හිතමු ගෙදරක හරි අපි හිතමු දොර රෙද්දක් හරි ගිනි ගන්නවා කියලා. අපි ඇසිල්ලකින් ක්‍රියාත්මක වෙලා වතුර බාල්දියක් හරි ගෙනල්ලා හැලුවට පස්සේ ගින්න නිවෙනවා. අපි හිතමු ලැබු ගින්නක් කියලා. ඒත් පින්නතුනේ මොකද කරන්නේ? කොහොම හරි සතියකින් දෙකකින් මේක නිවා ගන්නවා. හැබැයි හදවතේ හටගන්න ගිනි, දරුවෝ නිසා ඇති වෙන ගිනි, පිටක අම්මා තාත්තා නිසා ඇති වෙන ගිනි, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇති වෙන ගිනි, අප්‍රියයන් හා වාසය කිරීම තුළ ඇති වෙන ගිනි. නොබෝ වෙලාවකින් අපිට නිවන්න පුළුවන්. විනාඩියකින්, විනාඩි 5කින්, පැයකින්, දවසකින්, දෙකකින් එහෙම බෑ. සමහර ගිනි පින්නතුනේ අවුරුදු 10, 15, 20 නැවත ඇවිලෙනවා. නිවා ගන්න උත්සාහ කරන නිවෙන්නේ නැහැ. නිවෙන්න නොකරපු දෙයක්වත් නැහැ. සමහර ගිනි නිවා ගන්න නොකරපු දෙයක් නැහැ. විතක අඬලත් බැලුවා. ඇඬුවමවත් මේ දුක නැති වේද කියලා. ඉතින් පින්නතුනේ මේ බණ අහන ඔබට තේරෙනවා ඇතුළාන්ත ගිනි බාහිර ගිනි වගේ නෙවෙයි නිවන්න හරි අමාරුයි. එහෙනම් ඒව නිවන ලොකු ක්‍රමවේදයක් අවශ්‍යයි. ඕවට කියන්නේ සංසාර දුක් ගිනි කියලා ඕවට කියන්නේ. සංසාර ගිනි නිවන්න ලෙහිසි පහසු ක්‍රමවේද නැහැ. ඒකට ලොකු කැපකිරීමක් කරන්න ඕන. අන්නේ කැපවිය යුතු කාරණා ටික තමයි මේ සූත්‍රය තුල තියෙන්නේ. කාරණා 37ක්. අනේ හාමුදුරනේ පන්සිල් පද පහ රකින්නෙත් හරි අමාරුයි. ඔබ වහන්සේ 37ක් ගැන කතා කරනවා. ඒ 37 කියද්දි සමහර අයට මතක් වෙන්නේ නැති මොකද්ද මේ 37? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. නේද? සසර දුක නැති කරන්න නම් අපි බෝධිපාක්ෂික ධර්ම 37 උපදවා ගන්න ඕන. අපි පොඩ්ඩක් මේ බෝධිපාක්ෂික ධර්ම 37 මොකක්ද කියලා විමසලා සරලව තේරුම් ගමු. කොහොමද මේකෙන් දුක නැති වෙන්නේ කියලා. ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ මේ 37 පෙළ ගහලා තියෙනවා පළවෙනි 4. සතර සතිපට්ඨානය කියලා. ඔන්න 4යි එතන. දෙවෙනි 4 සතර සම්‍යක් ප්‍රධාන වීර්ය 8යි. තුන්වෙනි 4 සතර ඉරිදිපාද 12යි. පස්වෙනි 4 වෙනියට තියෙනවා 5ක්. පංච ඉන්ද්‍රිය 17යි. ඊට පස්සේ පංච බල 22යි. ඊළඟට සත්ත බෝධ්‍යංග 29යි. තව කීයක් තියෙද? 8ක් තියෙනවා. 37න් 29ක් ගියාම 8යි. ඒ 8 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ දුක නැති කරගන්න නම් නැවත නොහට ගන්නා විදියට දුක නැති කරගන්න ඕන නම් මේ කාරණා 37 පුරුදු කරන්න ඕනේ. 37 කියද්දිම ඉතින් එපා වෙන ගතියක් නැද්ද සමහර අයට? පහරක් ඉන්නෙත් හරි අමාරුයි. මේ ආකාශ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 37ම උපදවා ගන්න මහන්සි නොවුනට කමන්නේ. 8ක් උපදවා ගන්න කියනවා. එතකොට ඔක්කොම ටික කවර් වෙනවා. 8යි උපදවා ගන්න ඕන 37ම වැඩෙනවා. ඒක නම් ලේසි. පන්සිල් පද 5යි මෙතන 8යි තව 3යි හැටියට තියෙන්නේ. හරි ලස්සන උපමාවක් දේශනා කරලා තියෙනවා. දැන් ආකාශ කියන්නේ අහසනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් උතුරු දෙසින් හමා එන සුළඟ ආකාශය ඇසුරු කොටමයි පවතින්නේ. නැගෙනහිර දිශාවෙන් එන සුළඟත් ආකාශයේ ඇසුරු කොටගෙනමයි පවතින්නේ. බටහිර දිශාවෙන් එන සුළඟත්
මේ ආකාශය ඇසුරු කරගෙනමයි පවතින්නේ. දකුණු දිශාවෙන් එන සුළඟ ආකාශය ඇසුරු කරගෙනමයි පවතින්නේ. සීත හුළඟක් හැමුවත්, උෂ්ණ හුළඟක් හැමුවත්, දූවිලි සහිත සුළඟක් හැමුවත්, දූවිලි රහිත සුළඟක් හැමුවත් මේ සියලු සුළං පින්නතුනි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආකාශය ඇසුරු කරගෙනමයි පවතින්නේ. හමන්නේ. අන්න ඒ වගේ කියනවා. යම් තාක් බෝධිපාක්ෂික ධර්මය ඇද්ද? සතර සම්‍යක් ප්‍රධාන වීර, සතර සතිපට්ඨාන, සතර ඉරිදිපාද යම් තාක් බෝධිපාක්ෂික ධර්මය ඇද්ද? ඒ සියල්ල ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කොටයි පවතින්නේ කියනවා. ඒ කියන්නේ ඒ අට පුරුදු කළොත් අනිත් ටිකත් හරි. නේද? ආකාශය ඇසුරු කරගෙන සියලුම සුළං හමනවා වගේ, සුළං පවතිනවා වගේ කියනවා. ආරෂ්ඨාංගික මාර්ගයේ ඇසුරු කොටගෙනයි සියලුම බෝධිපාක්ෂික ධර්ම ටික පවතින්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් සතර සම්‍යක් ප්‍රධාන වීර, සතර සතිපට්ඨාන ගැන ලොකු අවබෝධයක් නැති වුණා. ආරෂ්ඨාංගික මාර්ගයේ අංගට පුරුදු කළොත් අනිත් ටික වැඩෙනවා. නේද? ඒකගේ 37ම බැරි නම් අපි 8ක් වඩමු. 8 වඩද්දී අනිත් 29ත් වැඩෙනවා. ඒ නැති වැඩේ ගොඩක් හිතපු තරම් අමාරු නෑ. 37ක් නෑ. එහෙනම් 8යි තියෙන්නේ අපිට. දැන් අපි බලමු ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා. දැන් අපේ පින්නත් ගොඩාක් අය දන්නවා මේක. දන්න දේ නමුත් අපි මතක් කරගමු. පළවෙනි එක මොකද්ද? සම්මා දිට්ඨිය. දෙවෙනි එක සම්මා සංකප්පය. තුන්වෙනි එක සම්මා වාචා. 4 සම්මා කම්මන්ත. 5 සම්මා ජීව. ඊළඟට සම්මා වායාම. ඊළඟට සම්මා සති. ඊළඟට සම්මා සමාධි. මේ අංගات හොඳට දන්නවද නැද්ද? ඉතින් එහෙනම් දුක තාමත් තියෙන්නේ නේ? තාමත් ඇයි හොරෙන් අඬන්නේ සමහර අය? නේ? තාමත් ඇයි හිතේ පොඩි රිදුම් තියෙන්නේ? ආරෂ්ඨාංග මාර්ගය හොඳට දැනගෙන නේද? ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා අපි දන්නේ කොච්චර ඈත කාලෙක ඉඳලාද? ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා ඉවසුවොත් සැනසීමක් ලැබෙනවා කියලා අපි දන්නේ පුංචි කාලේ ඉඳලා. දන්නවනේ. හැබැයි ඒක අවශ්‍ය වෙලාවට පාවිච්චි උනේ නැහැ. වෛරේ සංසිඳෙන්නේ නැහැ කියලා දන්නේ දහම් පාසල් යන කාලේ ඉඳලා. නේද? මට කෙනෙක් වෛර කරනවාද? මං එයාට වෛර කරාට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් ඒක දැනගෙන හිටියා. නමුත් සමහර තැන්වල ඒක උනාද නැද්ද? මේ පැත්තෙන් වෛර කරද්දි මේ පැත්තට වෛරේ ආපු අවස්ථා තියෙන්න පුළුවන්. එහෙනම් යමක් දැනගෙන හිටියට විතරක් ප්‍රමාණවත් නැහැ. හැමදේම අනිත්‍යයි කියලා මලකෙවල් වලදී අර පෝස්ටර් වල දකින්නවද නැද්ද? සබ්බේ සංඛාරා අනිච්චා. ඒක බලලා ගෙදර එද්දි ගෙදර ඉන්න කෙනෙක්ගේ ආදරය වෙනස් වෙලා තිබ්බොත් ඕක මතක් වෙනවද? නේ? හොඳට කතා කරපු කෙනෙක් මෙන්න ගෙට ඇතුල් වෙනකොටම කෑ ගහගෙන ආවා. සබ්බේ සංඛාරා අනිච්චාති කියලා හිත මතක් කරලා දෙනවද එතකොට? මේ හැම සංස්කාරයක්ම වෙනස් වෙනවා කියලා. මේ උදේ එක විදියක් දැන් තව විදියක්. මේක තමයි ලෝක ස්වභාවය. නේද? ඉතින් දැන ගැනීම හරි වටිනවා. දැනගත් පමණින් සියල්ල වෙන්නේ නැහැ. එහෙනම් ආරෂ්ඨාංගික මාර්ගයේ දැනගත්තා කියලා දුක නැති වෙන්නෙම නැහැ. එහෙනම් ආරෂ්ඨාංගික මාර්ගයේ පුරුදු කළොත් තමයි දුක නැති වෙන්නේ. සම්මා දිට්ඨිය කියන එක නිරන්තරයෙන් අපි පුරුදු කරන්න ඕන. දැන් අපි බලමු එකින් එක අරගෙන. මොකද්ද සම්මා දිට්ඨිය නේ? ඒක නිරන්තරයෙන් අපේ හදවතේ වැඩ කරනවා කියන්නේ මොන වගේ දෙයක්ද? සම්මා දිට්ඨිය ඇති කරගන්න කියලා තියෙන්නේ මොකක් ගැනද? ජීවිතය ගැනනේ. පංචස්කන්ධය කියන ජීවිතය ගැන තමයි සම්මා දිට්ඨිය යහපත් දැක්මක් ඇති කරගන්න කියලා තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ එකක්. බලන්න මෙහෙම දැක්මක් ජීවිතය ගැන තියනවාද කියලා. ඔන්න ගහක් තියෙනවා.
මේ ගහේ පින්නතුනි හැදෙන්නෙම විස මලුයි විස ගෙඩි. ගහක් තියෙනවා ගහේ හැදෙන්නෙම විස මලුයි විස ගෙඩි. එහෙනම් ගහ හොඳ ගහක්ද විස ගහක්ද? විස ගහක්. විස ගහක් නිසා තමයි විස ගෙඩි විස මලුයි හටගන්නේ. එතකොට මේ විස ගහේ විස මලුයි විස ගෙඩි විතරක් කඩ කඩින්දලා හරියනවද? මේකෙන් වෙන හානිය නැති කරගන්න. නේ විස ගහේ විස ගෙඩි හට ගන්න සැරේට අපි කඩනවා. විස ගහේ විස මල් හට ගන්න සැරේට අපි කඩනවා. ඒත් විස ගහ තියෙනවා නම් ඒකෙන් එන මේ ඒකෙන් සිද්ධ වෙන හානිය නතර වෙන්නේ නැහැ. අන්නේ විස ගහ වගේ තමයි අපට දැනෙන්න ඕන අපේ ජීවිතේ පංචස්කන්ධය. එතකොට විස ගහේ හටගන්න විස මලුයි විස ගෙඩි මොනවද? කායික පීඩා මානසික පීඩා. දැන් විස ගහේ නම් නේද වාරේ අවාරේ කියලා දෙකක් තියෙනවා. අවාරේ මල් එන්නේ නැහැ. නේද? අවාරේට ගෙඩි එන්නේ නැහැ. දැන් අපටත් එහෙම වාරයක් අවාරයක් තියෙද කායික මානසික පීඩා ඇති වෙන්නේ. ජනවාරි මාසේ කායික මානසික පීඩා නැහැ. පෙබරවාරි වල තමයි තියෙන්නේ. නේද? උදේවරුේ සාමාන්‍යයෙන් මට කිසිම කායික මානසික පීඩාවක් නැහැ. හවස් වරුවේ විතරයි. එහෙමද නැත්නම් වෙලාවක් කලාවක් මාසයක් දිනයක් සතියක් අදාළම නැහැ. දැන් ඉතින් ඒක දිගට වාඩි වෙලා ඉද්දි මොකද වෙන්නේ? කායික පීඩා එනවද නැද්ද? නේද? මං කිව්වොත් අපි මේ දේශනා පැය 6ක් විතර පින්නතුනි කරමු කියලා එක පාඩම මතක් වෙන මොකද්ද? එච්චරලා ඉන්නේ කොහොමද? එක පාට අපිට දැනෙනවා එච්චරලා ඉද්දි තරන්න බැරි වේදනා මේකේ ඇති වෙනවා. ඒ වගේ පින්නතුනි විස ගහේ නම් වාරයක් අවාරයක් තුළ විස මලුයි විස ගෙඩි හට ගන්න. හැබැයි මේ ජීවිතයේ කියන පංච උපාදානස්කන්ධ ධර්මයේ නේද එක එක හේතුන්ට අනුව එක එක අරමුණු වලට අනුව හරියට වරින් වර විතක කායික පීඩා විතක මානසික පීඩා විතක දෙකම සමහර අවස්ථා තුන ගිලම් වෙලා ඉන්නේ හිම අවස්ථා ඉන්න බෑ ඇඟ රිදෙනවා ඔළුව රිදෙනවා කොන්දකක් කියන ඒ අතරේ ළඟම ඉන්න අයගේ වෙනස් වීම නිසා මොකද වෙලා තියෙන්නේ හිතත් රිදෙනවා ඒක පැත්තකින් කය රිදෙනවා ඒක පැත්තකින් හිත රිදෙනවා හැබැයි විස ගහේ නම් ඉස්සෙල්ලා මල් පස්සේ ගෙඩිනේ නේද මේක එක මොහොතේ කායික පීඩා මානසික පීඩා කියලා දෙකෙන්ම බැට ගන්න වෙනවද නැද්ද අපිට ඉතින් අපි ඒතකොට මොකද කරන්නේ අර විස ගහේ විස මල් කඩනවා වගේ ඒ ඇති වෙන පීඩාව නැති කර ගන්නවා. දැන් කායික පීඩාවක් ඇතිවෙනොත් ඔන්න ආශ්‍රයයකට හරි හේමාස්තිකට හරි නේ. නැත්නම් ජාතික රෝහලට හරි ගිහිල්ලා නැත්නම් හන්දියේ තියෙන ඩිස්පැන්සරියට හරි ගිහිල්ලා නේ. ඒ කායික පීඩාව නැති කර ගන්නවා. යන්තම් ඇති කියලා. නේද? හැබැයි සතියකින් විතර වෛරස් වුණේනවා. නේද? ආපෝ කායික පීඩා. ඉතින් ඒකත් නැති කර ගන්න ආපෝ ඩිස්පැන්සරියට දුවනවා. මානසික පීඩාත් එහෙමද නැද්ද? දරුවා කීකරු කම් කරද්දී හිතට හරි පීඩයි. ඉතින් කෑ ගහලා කොහොම හරි කීකරු කරගන්නවා. දැන් පීඩා ඉවරයි. සතියක් දෙකක් ගිහිල්ලා ආපහු ළමයා මුරණ්ඩු වැඩ කරනවා. දැන් ආපහු චිත්ත පීඩා. දැන් ආපහු කෑ ගහලා බැනලා හරිද? සැර කළා නීති දාලා ආපහු කීකරු කරගන්නවා. ආපහු පීඩාව නැහැ. ඒ වගේ බලන්න එකම චරිතයක් නේ ඒ දරුවා වෙන්න පුළුවන් භාර්යාව වෙන්න පුළුවන් සාමියා වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් එකම චරිතයක් පදනම් කරගෙන ඔය හිතේ කොච්චර පීඩා ඇති වෙලා ඇද්ද ඒ පීඩා ඒ අවස්ථාව නැති කරගන්න කොච්චර දේවල් කළා ඇද්ද කවද වෙනකම් කරන්නද මැරෙනකම් විතරයි හාන්දරේ ඔක්කොම නේ ඇයි ඊට පස්සේ පීඩා එන්නේ නැද්ද නේ කොහේ හරි ගිහිල්ලා උපදිනවා. මේ ආසන්න කාලේ අපිට එක මහත්යෙක් පෙන්නනවා ඔටුව විඳින දුක. ඔටුවා කියන්නේ දැක්කත් දුක හිතන සතෙක්. කිසිම ලස්සනක් නැහැ. නේද? කෙට්ටු කකුල් හතර. ලොකු අර බඩනේ දිග බෙල්ල. ඉතින් ඔය වීඩියෝ මේ මහත්ය පෙන්නුවේ පාකිස්තානයේ පැත්තේ. ඔය කාන්තාර ප්‍රදේශ කිට්ටු වෙන්න මේ සත්තු විඳින දුක
මෙයාලා රැයට පින්නතුනි ඉබාගාත යනවා. මෙයාලා ඉබාගාතේ අනේක නවත්තන්න බලන්න එයාලා කරන දේ. දැන් මෙයාලට කකුල් 4ක් තියෙනවානේ. මේ කකුල් 4න් එක කකුලක් දෙකට නවනවා. මෙහෙම හිතන්නකෝ පින්නතෝ. පින්නත් අය තමන්ගේ පැත්තට දාලා හිතන්න. හවස 6ට විතර තමන්ගේ එක කකුලක් දන හිසෙන් නවල ගැට ගහනවා. හරිද? එළි වෙනකම් මෙහෙම ඉන්න උනොත්. නේ? හෙටත් එහෙම ඉන්න උනොත්. අනිද්දාත් එහෙම ඉන්න උනොත්. අර සත්තු මැරෙනකම් මෙහෙම ඉන්න ඕන. ඒ සත්තු රැයට ඉබාගාතේ අනේක නතර කරගන්න එක කකුලක් දෙකට නවල ගැට ගහනවා. දැන් කකුල් තුනයි. ඇවිදින්න පුළුවන්ද? නේ? ඊට පස්සේ උදේට කිරි ගන්නකොට පිටිපස්සේ කකුල් දෙක ගැට ගහනවා. ඒ සත්තු රිදෙද්දි දඟලනකොට ඒක නවත්තන්න. කකුල් දෙක ගැට ගහලා කිරි ගන්න. දැන් රිදුනත් එහෙම ඉන්න වෙනවා. ඊළඟට මේ සත්තුන්ගෙන් හරියට බර අදිනවා මෙයාලා ලවා. වැලි කඳු තියෙනවානේ. වැලි කඳු වල බර ඇදගෙන යද්දි මම මේ දැකපු දෙය කියන්නේ. වැලි කඳු වල බර ඇදගෙන යද්දි දනිස් වලට නේද? අමාරු වෙද්දි මෙයාලා දනිස් දෙක නවාගෙන වැටෙනවා. නේද? එතකොට මොකද කරන්නේ? පිටිපස්සෙන් ගහනවා. ගහද්දි දනිස් දෙකෙන් කන්ද නගින්නේ. ඉතින් ඔබ වහන්සේ මේ ඔටුවන් ගැන කතා කරන්නේ මෙතන. අපිත් ඔටුව වෙන්න බැරිද? නේද? සංසාර ජීවිතේ මේ ජීවිතේ යම් බරපතල පාපයන් නොකරත් සංසාර ජීවිතේ කරු බරපතල පාපයන් ධර්මයේ තියෙනවා මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒවට කියනවා කටත්තා කර්ම කියලා. මේ ජීවිතේ නොකල පාපයක් නේ හැබැයි පෙර භවයක කරපු විපාක නොදුන්න තාම පාපයක් අපේ මරණාසන්න මොහොත ඉදිරිපත් වෙලා ඔටුවෙක් වෙන්න පුළුවන්. බල්ලෙක් බලලෙක් වෙන්න පුළුවන්. කරත්ත දින හරකෙක් වෙන්න පුළුවන්. දැන් ගොඩක් වැඩ ඉතින් ලංකාවේ නම් කරත්ත නැහැ. ඉන්දියාවේ තියෙනවා තාම. පාකිස්තානේ තාම තියෙනවා. නේද? ඒ වගේ පින්නතුනේ සංසාර ජීවිතේ අපිට ගහේ මල් කඩ කඩින්නා වගේ, ගෙඩි කඩ කඩින්නා වගේ විස ගහේ කායික මානසික පීඩා ඒ වෙලාවට නැති කර නේද? මරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා ඉන්න පුළුවන්ද? අර වගේ ජීවිතයකට ගියොත් ඒක දිගටම දුක. කැරපොත්තෙක් වෙලා ඉපදුනා කියන්නේ කොච්චර දුකක්ද ඒකනේ. හුණෙක් වෙලා ඉපදුනොත් බයට වලිගේ කැඩෙනවද නැද්ද? නේ? ඉතින් ඔය අපේ ඇහැට පෙන ඔය කෘමි සත්තු, බිත්තිවල දුවන හුණන් වගේ සත්තු, කැරපොත්තු සසර ජීවිතේ මිනිස්සු වෙන හිටපු අය. ඒකර බුදුරජාණන් වහන්සේ අර විභූතිගේ අපි කොච්චර දැකලා තියෙනවද නේ? පේලියට 7-8 දෙනෙක් කඩියන්නේ. නේ? ඒ වගේ කඩි රැලක් දැකලා මොකද්ද කියන්නේ? සක්විති රජවරු මේ ඉස්සර. දැන් හීනි කකුල් තියෙන පුංචි ඇඟක් තියෙන පරක් නැති හුලඟටත් ගහගෙන යන දල කඩි ටික. කොහොම ඉන්නේ නැද්ද සක්විති රජකම ලැබුණු අවදිවලනේ? අර සිංහාසනේ. නේද? ඒ වගේ පින්නතුනි මේ ඇති වෙන කායික මානසික පීඩාවට පැලැස්තර ගහලා ගිහිල්ලා හරියන්නේ අර ගහ විස ගහේ අපි මොකද්ද කරන්න ඕන? මුදුන් මුලින්ම ගලෙව්වොත් ප්‍රශ්නේ ඉවරයි. අන්න ඒකට කියනවා පංචස්කන්ධ නිරෝධය කියලා. පංච උපාදානස්කන්ධ ධර්මේ නැවත හටගන්න එක අපි නතර කරගන්න ඕන. නතර කරගන්න මුකුත් කරන්න ඕනේ නැහැ. මොකද කරන්න ඕන? ආරෂ්ඨායක මාර්ගය. මෙන්න මේ දැක්ම හැමතිස්සෙම හිතේ තියාගන්න. නේද? මෙන්න මේ වගේ ස්වභාවයක් නේ. පංච උපාදානස්කන්ධය හරියට විස ගහක් වගේ. ඒකේ විසමල් විසගෙඩි වගේ වරින් වර මට හිතා ගන්න බැරි විදිහට එක හේතු වලට කරුණු වලට අනුව කායික මානසික පීඩා. ඉතින් මම ඒව නැවත తాවකාලික පිළියම් යොද නැති කළත් මේකේ අවසානයක් දකින්න බෑ. අනේ දැක්ම සම්මාදිට්ඨිය. පංචස්කන්ධයේ දුකක් කියලා සත්‍යයක් නැතන මතුවෙන්නේ. අන්න එහෙම සිහියක් අද දවසේ තිබ්බද බලන්න. එහෙම සිහියක් ඊයේ දවසේ තිබ්බද බලන්න. එහෙම සිහියක් ගිය සතියේ තිබ්බද බලන්න. එහෙම සිහියකින් හිටියානම් කියන සම්මාදිට්ඨිය තුළ ජීවත් වෙනවා කියලා. ඒකෙන් බැහැර වෙලා නම් මනස තිබ්බේ.
දුක නැති කරගෙන ප්‍රතිපදාවේ අපි ඉන්නවා කියලා අපිට සතුට වෙන්න පුළුවන්ද? නේ? අන්නේ දැක්ම හදා ගන්න ඕන. දෙවෙනි කාරණා මොකද්ද? සම්මා සංකප්පය. ඔන්න අර පැත්තෙන් ඒ සංකල්පය ඇති කරගන්න ගමන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ගමන් ඒ අතර අපි ඊළඟට අනිත් වැඩේ පටන් ගන්න ඕනේ ඒකත් එක්ක. සම්මා සංකප්ප. හොඳ සිතිවිලි වල ජීවත් වෙන්න ඕන. නෙක්ඛම්ම සංකල්පනා. මේ පංචකාමයන් කියන්නේ විස මිශ්‍ර කැවුම් වගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. අපි හිතුව මෙහෙම පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා මේසයක් උඩ වාඩි වෙලා. මේසෙ දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා. කවුරු හරි මේ දෙන්නකට තරහක් තියෙන එක්කෙනෙක් විස මිශ්‍ර කැවුම් ටිකක් ගෙන බන්දේසියක තියලා මේසෙ මැද තියනවා. දෙන්නෙක් දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා. මේ දෙන්නගේ තරහකාරයෙක් විස මිශ්‍ර කැවුම් බන්දේසියක් ගෙනල්ලා මැදින් තියනවා. පිටින් පේන්නේ නැහැ දැන්. එක්කෙනෙක් දන්නෝ මෙතන විස තියනවා කියලා. එයා හිමීට මග ඇරලා යනවා. ඒකේ විස තියනවා කියලා නොදන්න කෙනා මොකද කරන්නේ? දැක්ක ගම අරගෙන හරි රායි ගානට කිරි දාලා නේ. ඉතින් මේ සැපක් දැනෙනවද නැද්ද? දැනෙනවා. හැබැයි ටික වෙලාවක් යද්දී මොකද වෙන්නේ? සැපයි කියලා ආශාදයේ විඳවා ගෙන ඊට පස්සේ ආශාදයේ තප්පර පහණන් ආදීනවය නේ ජීවිත කාලෙට වුණත් බලපාන්න පුළුවන්. එක්කෙනෙක් මොකද්ද කරේ? හිමීට මග ඇරලා ගියා. හැබැයි ආශාදේ නම් අහිමුණානේ. නේද? ඊට වඩා එයාගේ ජීවිතේ සපවත් වුණාද නැද්ද ඒකේ? නේද? අන්නේ වගේ දෙයක් තමයි පිළිතුරේ පංචකාමයන්ට ගොදුරු වීම සහ ගොදුරු නොවීම. පංචකාමයන්ට ගොදුරු වීම කියන්නේ ඒකේ ආස්වාදයක් දැනිලා අර කැවුම් කන්න ගියා වගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය මම්මගේ කරගන්නවා. ඉතින් ඊට පස්සේ අර කැවුම් අනුභව කරපු කෙනාට වගේ තමයි පුදුමාකාර ආදීනයක්. ඒවා වෙනස් වෙද්දී, Tamanට ඕන විදිහට නැති වෙද්දී, වෙන් වෙද්දී, දාලා යද්දී, වෙන අය අයිති කරගනිද්දී, මැරිලා යද්දී, ලෙඩ වෙද්දී නේද? අර මග ඇරලා ගියපු කෙනා. ඒ ප්‍රශ්න භූතයාට නෑ වගේ. අනේ පංචකාමයන්ට ගොදුරු නොවුනොත්. දැන් මෙහෙම කිව්වොත් තේරෙයි. අපේ හිතට අපි මේවා තේරුම් කරලා දෙන්න ඕන. එකම පවුලේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතයි පොඩි පුතයි. පොඩි පුතා මේ කල්යාණ මිත්‍ර සේවනයෙන් ධර්ම ශ්‍රවණයට යොමු වෙනවා. ලොකු පුතා බණහන මල්ලිටත් විහිළු කරනවා. ওই වයසට කවුදනේ බණ අහන්නේ කියලා. විඳින්න තියෙන ජීවිතේ විඳලා බණ අහමු කියලා. ඉතින් මල්ලි හැනේ මල්ලි හොඳට බණ දහම් අහනවා පුරුදු කරනවා. අයියේ එහෙම නේ අයියා හොඳට පංචකාමයේම භුක්ති විඳිවිද නේද? එහෙම තරුණ කාලේ ගෙවනවා. මල්ලිට අවුරුදු 20ක් විතර වෙද්දී හිතන පැවිදි වෙන්න ඕන කියලා. හොඳ නෙක්ඛම්මයක්. හරියට අර මේ වස මිශ්‍ර කැවුම්බල වස තියෙන බව දැනලා මග ඇරලා යන කෙනා වගේ. මෙයා කරන්නේ පැවිදි වෙනවා. නේ? අයියාර පංචකාම සම්පත් භුක්ති විඳින්න තීරණය කරනවා. එයා මොකද කරන්නේ? උන විවාහ වෙනවා. මල්ලි පැවිදි වෙනවා. නෙක්ඛම්මයට ගියා. අයියා විවාහ වෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? නේ? දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ ඕනම දෙයක් මම්මගේ කරගත්තට පස්සේ දරුවෙක් හරි මගේ කියලා දැනෙනවනම් අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. මගේ නම් කාට ඕන විදිහට දෙන්න ඕන. මට ඕන විදිහට. ඒ දරුවා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන් නේ. මගේ කියලා දැනනවනම් අම්මා මං කියන දේ අහන්න ඕන. මගේ කියලා දැනනවනම් තාත්තා මං කියන දේ අහන්න ඕන. දැනෙන වැත්තේ ටිකක් උස්මහත් වෙච්ච දරුවන්ගේ ඉන්නේ පාලනය කරන්න එන හැටිනේ. අම්මා මං කියන දේ අහන්න තු වෙන කවුරු කියන දේ අහන්නද? ඇයි අම්මා මගේනේ. එතකොට දැන් අර අයියා විවාහ වුණාට පස්සේ ප්‍රශ්නේ නැද්ද? ඒ අයියා හැමතිස්සෙම හිතන මේ භාර්යාව මගේ. එහෙනම් මං කියන දේ අහන්න ඕන. අහන්න නැති වෙනකොට සැපද දුකද? නේ? ඉතින් අවුරුදු කීයක් ඔබ විඳින්න වෙනවද? නේ? ඊළඟට දරුවෝ ඉපදෙනවා. ඊළඟට දරුවන්ට කන්න බොන්න හොයන්න ඕන. ගෙවල් දොරවල් හදන්න ඕන. ඊළඟට උගන්වන්න ඕන. ඊළඟට දරුවෝ පරිස්සම් කරන්න ඕන.
ඊළඟට දරුවා විවාහ කළ දෙන්න ඕන. දරුවෝ විවාහ ජීවිත අසාර්ථක කරගත්තොත් ඒවටත් නේද? පිළියම් යොදන්න ඕන. ඉතින් 55න් විශ්‍රාම සුවයෙන් ඉන්නවා කියමු ගොඩාක් දෙමව්පියන්ට දැන් මොකක්ද වෙලා තියෙන්නේ? නේ 55න් පස්සේ මම නිදහස් සාමුදුරනේ. ඒකට ගොඩාක් දෙමව්පියන්ට දැන් ලොකුම දේ මොකද? දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න වෙලා. ඉතින් අර පැවිදි වෙච්ච දරුවෝ නේ හිතන්නකෝ එක මොහොතක ගන්න තීරණයක් නිසා ජීවිතයකට වෙන වෙනස. එක්කෙනෙක් නෙක්ඛම්මයට ගියා, එක්කෙනෙක් කාමයන්ට ගියා. එක්කෙනෙක් වස මිශ්‍ර කේක් නේද කැවුම් අනුභව කළා, එක්කෙනෙක් හිමීට මගහැරලා ගියා. එතකොට පින්නතුණි මේ සම්මා සංකප්පය තුළ තියෙන සංකල්පනා තුනක්, නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. ඒකේ පළවෙනි එක තමයි ඔබ පංචකාමයන් තුළ ඉන්නව වෙන්න පුළුවන් නේ. නමුත් දැන් පොඩ්ඩ ඒවයින් ඔළුව නිදහස් කරගන්න ඕනේ. නේද? අර වස මිශ්‍ර කැවුම් කණ එක පොඩ්ඩක් මොකද කරන්න ඕනේ? නේ? දැන් අඩු කරන්න ඕනේ. ඇයි? ඒවා ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී තුලින් සතුට ඇති වුණාට ඒව පිළිවෙලට මහා ඛේදවාචක තියෙනවා. ඒව වෙනස් වෙන නිසා. ඒ නිසා දැන් මෙතෙක් ගොඩ ගැසුණු උපාදාන තිබ්බාවෙනේ. අලුතෙන් ඇති කරගන්න හොඳ නැහැ. නේද? තිබ්බ ටිකෙන් හිමීට හිත හක් කරගන්න ගමන් අලුතෙන් ගොඩනගා ගන්න නැතුව. නේද? නෙක්ඛම්මයට බර වෙච්ච ජීවිතයක් පොඩ ගොඩනගා ගන්නවා. ඒකට ලොකු රුකුලක් ලැබෙනවා පොයේ දවසට සිල් ගන්න කියනවා. හැම දෙයකින්ම අයින් වෙනවා. ෆෝන් එකත් ගෙදර තියලා නැත්නම් ඕෆ් කරලා බෑග් එකේ දාගෙන හරි. නේද? ඉතින් පොයේ සිල් සමාදන් වෙනවා කියන්නේ හොඳ නෙක්ඛම්මයක්. ඉතින් අන්න වගේ නෙක්ඛම්ම සිතුවිලි තියෙන්න ඕන නිවන් දකින්න නම්, දුක නැති කරගන්න නම්. ඊළඟට තියෙනවා අව්‍යාපාද සංකල්පනා. කියන්නේ මෛත්‍රී සහගත සිතුවිලි වලින් ජීවිතය ගෙවන්න ඕන. අපිට අනිත් අය ගැන තියෙන මෛත්‍රිය ගිලිහෙන්නේ ඇයි? නේද? අපිට අනිත් අය ගැන තියෙන මෛත්‍රිය ගිලිහෙන්නේ ඇයි? අපි වෙලාවකට කියන්නේ මට ඒ අය ගැන ලොකු හැඟීමක් තිබ්බා හාමුදුරනේ දැන් නැහැ. අපි සමහර අය ගැන කියන්නේ නේ මට ඉතල දරුවෝ ගැන පුදුම හැඟීමක් තිබ්බා දැන් නැහැ. එනේ මේ බැඳීම් නැති කරගෙන නෙවෙයි මේ කියන්නේ. සමහර අය එහෙම කියනවා අපට ඇහිලා තියෙනවා. එතකොට කෙනෙක් ගැන හැඟීමක් තියනවා කියන්නේ එයා ගැන හිතවත්කමක් තියෙනවා. ඒ හැඟීම නැති වුණා කියන්නේ එයා ගැන හිතවත්කමක් දැන් නැහැ. ඇත්තටම කෙනෙක් ගැන තියෙන හැඟීම, මෛත්‍රිය නේ අපේ හිතින් යන්නේ ඇයි? ඔබේ ජීවිතේ ඕන තරම් අත්දැකීම් ඇති. සමහර අය ගැන පුදුම හැඟීම් තිබ්බ සමහර අය ගැන. සමහර දරුවෝ ගැන පවා. කාලයක් ගියාට පස්සේ ඒ හැඟීම් නැති වෙලා යනවා. يعني විදර්ශනාවකින් නෙවෙයි. මෙන්න මේක පින්නතුනේ. වටින පොතක් තියෙනවා. මේ වටින පොත කාව කන්න පටන් ගත්තොත්. එතන මුලදී මල්ල ගත්තොත් ඕක බේර ගන්න පුළුවන්. අපිට කාලයක් මේ පොත් රාශිය ගැන අවධානයක් යොමු කරන්න බැරි වුණොත් අර කාව මොකද කරන්නේ? පොත කාලා විනාශ කරනවා. අන්න ඒ වගේ පොත වගේ තමයි අපට අනිත් අය ගැන තියෙන හැඟීම. එතකොට ඒ හැඟීම කාව වගේ කන්නේ කවුද? තරහව. තරහ ඇති වෙන්නේ කොහොමද? නේ මෙන්න මේකයි. ඔබට කෙනෙක් බැනලා යනවා. ඔබට යාගෙන ලොකු හැඟීමකුත් තියෙනවා. හැබැයි බැනලා යනවා. ඒකම ආපහු මතක් වෙන්නේ නැත්තම් ඔබට යමෙක් බැනලා යනවා. ඔබට යාගෙන ලොකු හැඟීමකුත් තියෙනවා. එයා ඒ බැනපෙක හිත මතක් කරලා දෙන්නේ නැත්තම් තරහක් එයිද? නෑ. කවුරු හරි ඔබට ලොකු චිත්ත පීඩාවක් ඇති වෙන අවඩක් කරලා යනවා. ඔබේ හිත ඔබට ඒක මතක් කරලා දෙන්නෙම නෑ. එතකොට තරහක් එයිද එයාගෙන? නෑ. එහෙනම් අපට කෙනෙක් ගැන තියෙන හැඟීම වටින පොතක් කාව කනෝ වගේ මේක තරහසිත ඉපදී යාගෙන තියෙන හැඟීම ටික නැති කරගෙන යන්නේ. එයාගේ වැරදි මතක් වෙන නිසාද නොවන නිසාද?
මතක් වෙන නිසා. ඒ මතක් වෙන එක නතර කරගන්න ක්‍රමයක් තිබ්බොත්. මේ අනුන්ගේ වැරදි මතක් වෙන එක නතර කරගන්න ක්‍රමයක් ෆාමසි එකේ තිබ්බොත් මොකද්ද කරන්නේ? නේද? දවසෙන් බේත් ටික ඉවරයි. නේ බලන්න පින්නතුනි සිහි විකල් වෙච්ච මිනිසෙක් ඉන්නවා. يعني සිහිය හොඳ තත්ත්වයක නැහැ. මේ මිනිසයා මේ අපි හිතමු කොහේ හරි රාජගිරි හරි කොහේ හරි ওই පාරක් අයින ඉන්න මිනිස්සෙක්. කාගේ හරි ලැබෙන දෙයක් අනුභව කරලා හරි අපිරිසිදුයි අපිලිවෙලයි ඔය ඉතින් සිහි විකල් වෙච්ච මිනිස්සෙක්. ওই සිහි විකල් වෙච්ච මිනිස්සු ළඟ තියෙනවා පින්නතුනි හැමතිස්සෙම එක එක දේවල් පුරවපු මල්ලක් තියෙනවා. නේද? ඉතින් මේ මල්ල කරේ ගහගෙන තමයි එල්ලගෙන තමයි හැමතිස්සෙම මෙයා කොහේ හරි ගියොත් යන්නේ. හැබැයි ඒක එකක්වත් වැදගත් දේවල් නැහැ. නේද? බෝතල් කෑලි, ප්ලාස්ටික් කෑලි, ටින් කෑලි. හැබැයි මෙයා ඒකට ලොකු වටිනාකමක් දීලා නේද? එල්ලගෙන හරි කරේ තියාගෙන හරි හැම තැනම අරගෙන යනවා. කොහේ හරි ලයිට් කණුවක් යට හරි කඩපිලක් ළඟ හරි වාඩුන ගමන් මොකද කරන්නේ? අර මල්ලේ තියෙන ඔක්කොම හලනවා. හලලා එක එක බල ඇතුළට දානවා. නේද? ඒ ඇයි? මොකක් නිසාද? පිස්සු නිසානේ. හොඳ සිහියක් නැති නිසා. වෙනතුන් දන්නවද අපි ළඟත් එහෙම මල්ලක් තියෙනවා කියලා? ඒකට කොහොමද කියන්නේ? අනුන්ගේ වැරදි මල්ල. දවසේම කරපින්නකටද නැද්ද ඉන්නේ? නේ? අම්මා කරපු වැරදි ඒකේ තියනවද නැද්ද? අවශ්‍ය වෙලාවට ඇදලා ගන්න මනස හරි දක්ෂයි ඒකට. නේ? තාත්තා කරපු වැරදි ඒක නැද්ද? තියෙනවා. ඒ අවස්ථානුකූලව මනස ඒ කාලේ ඇදලා ගන්නවා. සමහර දවස්වල අම්මගේ වැරදිමයි අදින්නේ හිත. අනිත් වැරදි අදින්නේ නැහැ මල්ලේ තියෙන. මේ අනිත් අය කියලා. සමහර දවස්වල තාත්තගේ වැරදිමයි ඇද මනස තියෙන්නේ. එදාට තාත්තෙන් කෝල් එකක් ආවොත් උස්සන්නෙත් නැහැ. නේද? සමහර දවස්වල දැන් ඔය වැරදි මල්ලේ එක එකගේ වැරදි අසද්දසියන්ගේ වැරදි. මහත්තයාගේ වැරදි. නෝනාගේ වැරදි, අක්කාගේ වැරදි, නංගිගේ වැරදි. ඒකට පින්කම් කරන සමහර අයගේ වැරදි. නේද? බොස්ගේ වැරදි. නේද? සේවකයන්ගේ වැරදි. ඒ කාලෙටනේ කාලෙන් කාලට එක එක අයගේ වැරදි මොකද කරන්නේ මනස? ඇද කවුරු වගේද? අර ලයිට් කණු යට වාඩි වෙලා නේ අනවශ්‍ය දේවල් අදිනවා වගේ මල්ලිනේ. අන්න එහෙම අදින්න මොකද වෙන්නේ? කේන්ති යනද නැද්ද? ඒ කේන්තිය නැවත නැවත වැඩෙන්නේ නැවත නැවත ඒ වැරදි අදිද්දි. එක මොහොතක මොකද වෙන්නේ? පුපුරල යනවා. දැන් කාටද හොඳ සිහියක් ඉපදුනොත් නේද? දැන් අර මිනිස්යාට හොඳ සිහියක් ඉපදුනොත් අර මල්ල මොකද කරන්නේ? විසි කරනවා. නේ? අන්‍යගේ අපිටත් එහෙම සිහියක් උපදින්න ඕනේ. මට මගේ ළඟම ඉන්න අය ගැන තියෙන යහපත් හැඟීම් නැති වෙලා යන්නේ. මේ මට අයිතියක් නැති මේ මනස කරන විකාර වැඩි. නේද? මට අයිතියක් නැති මේ මනස කරන විකාර වැඩි මොකද්ද? ඒ මිනිස්සුන්ගේ ජීවිතවල ගන්න ඕන තරම් හොඳ දේවල් තියෙනවා. මම වෙනුවෙන් කළ කැපවීම ඕන තරම් තියෙනවා. මගේ අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, සහෝදර සහෝදරි වෙනුවෙන්, පරම්පරාව වෙනුවෙන් කළ කැපවීම ඕන තරම් තියෙනවා. සමාජයට කරන කැපවීම ඕන තරම් තියෙනවා. හැබැයි මේ විකාර විප්‍රකාර මනස මොකද කරන්නේ? අර වැරදිම අදිනවා. මෙයා හරි දක්ෂයි. මේ සතියේ වරද ඊළඟට මැද ටික අතහැරලා ගිය සතියේ කරපු වරද. අර මැද හොඳ ටික තියෙන ඒ කතා කරනවා. ගිය සතියේ වරද ඊට උඩින් මාසිකල වරද. මැද ටික අතහරිනවා. ඒ හොඳ ටික. නේ? කූඩැල්ල වගේ මොකද කරන්නේ? පැන වැරදි වලටම අවුරුදු 20 30 40 ඈතට යනවා. නේ? එතකොට හොඳ සිහියක් ඉපදුනාට පස්සේ අර මල්ල විසි කරනවා වගේ. දැන් අපි මොකද කරන්න ඕනේ? මේක තමයි ප්‍රශ්නෙට හේතුව. මාව කේන්ති ගස්සෙන්නේ මනස මේ කරන අනුන්ගේ වැරදි අදීම කියන නේද? එහෙනම් මම දැන් මොකද කරන්න ඕන? වැරදි දෙකක් අතර තියෙන හොඳ. දැන් මේ ඉරිද බැන්න නම්
නේද? ගියේ ඉරිද බැනපු එකනේ අදින්න ඊළඟට. නේ? ඒ දෙක අතර තියෙන හොඳ ටික ගන්න නෑනේ. දැන් එහෙනම් මම මනස පුරුදු කරන්න ඕන. වැරදි දෙකක් අතර තියෙන හොඳ ගන්න. එහෙම හොඳ ගත්තොත් මොකද වෙන්නේ? අරය ගැන ආපු හැඟීමක් ඇති වෙනවා. එන මෛත්‍රියක් ඇති වෙනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. හිතන්න ඔබටත් වෙලා තියෙන එහෙම දෙයක්. ඔබ ගැනත් ගැඹුරු හැඟීම් තිබ්බයි හිටිය මේ ලෝකේ. අදටත් සමහර අය ඇති. හැබැයි සමහර අයට ඔබ ගැන තිබ්බ හැඟීම නැති වෙලා ගිහිල්ලා ඔබට ඒක දැනෙනවා. සමහර දරුවන්ට දැනෙනවා අම්මට ඉස්සර වගේ මං ගැන හැඟීමක් නැහැ. සමහර දරුවන්ට දැනෙනවා තාත්තට ඉස්සර වගේ මං ගැන හැඟීමක් නැහැ. දැන් අයියා තමයි ලොක් කරන් ඉන්නේ. නේ? සමහර භාර්යාවරුන්ට දැනෙනවා ස්වාමියා ඉස්සර හරීම ලෙන්ගතුව මට කටයුතු කරා. දැන් මං ගැන කිසිම හැඟීමක් නැහැ. මම උන්නත මලාද කියලා බලන්නේ නැහැ. දැනෙනවා එහෙම. ස්වාමිවරුන්ට දැනෙනවා. නේද? පවුලේ ඔක්කොම එක පැත්තකට ගිහිල්ලා මාව තනි කළා. නේද? මං ගැන කිසිම හැඟීමක් නැහැ. එතකොට බලන්න එහෙම උනේ ඇයි? ඔබ ගැන සමහර අයට තිබ්බ හැඟීම් නැති උනේ ඔබෙන් හදිසියෙන් නමුත් වෙච්ච වැරදි අඩපාඩු. ඒ අය මොකද කරේ? ඒවම ඇද බැලුවා. ඒවම තනි වෙච්ච වෙලාවටත් ඇද කල්පනා කරා. එතකොට ඒ අයගේ හිතේ ඇති වෙච්ච තරහත් එක්ක අර කාව කන පොත වගේ ඔබ ගැන තිබ්බ වටිනාකම නේ ඒ තරහ මොකද කරේ? ටික කාගෙන ගිහිල්ලා ඔබ ගැන ඒ හිතේ තිබ්බ හැඟීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. එහෙනම් එයාලත් මොකද කරන්න ඕන? ඔබේ ජීවිතයේ වැරදි දෙකක් අතර ඒ අය වෙනුවෙන් කළ මහා කැපවීම. ඒ වේලාවරන් කල්පනා කරන්න ඕන. ඒ තියාලා අරගෙන ඒව කල්පනා කරන්න නම් මේ වගේ තැන්වලට එක්කයින්න ඕනද නැද්ද? දැන් නැත්තම් දැන් ගෙදර ගිහිල්ලා කියන්න පුළුවන්ද? මගෙන් වෙච්ච වැරදි දෙකක් අතර හොඳ අදිදලා කල්පනා කරන්න කියලා කියන්න පුළුවන්ද? එහෙනම් එයාලා මේ වගේ තැන්වලට එක්කයින්න ඕන. මොකද අපිට මේ සමාජයේ ගොඩාක් දැයිලා තියෙනවා. දෙමව්පියන්ට දරුවන්ට කියන්න තියෙන කියා ගන්න බැරි ගොඩාක් දේවල්. මේ බුදු බණ හරහා දරුවන්ට sannivedanaya වෙනවා. ස්වාමියෙකුට භාර්යාවකට කියන්න භාර්යාවකට ස්වාමියෙකුට කියන්න තියෙන ගොඩාක් දේවල්. මට ගරු කරන්න මට ඔහොම කෑ ගහන්න එපානේ. මේ බුදු බණ හරහා මොකද වෙන්නේ? sannivedanaya වෙනවා. දරුවන්ටත් දෙමව්පියන්ට කියන්න තියෙන දේවල් තියෙනවා. මේ වගේ බණ මඩුවකට එකතු වෙන්න පුළුවන් වුණොත් පින්නතුනි යාළට මොකද වෙන්නේ? අර මේ අවශ්‍ය දේ ඒ දෙමව්පියන්ට පවා කියන්න තියෙන දේවල් sannivedanaya වෙනවා. එකතු වෙලා ගොඩ යනවා මිසක් කවදාවත් කණ්ඩායම තනියම නම් ගොඩ ගන්න බෑ පින්නතුනි. එකතු වෙලා ගොඩ යන්න ඕන. හැමෝම එකතු වෙලා අරුබුදයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් පින්නතුනි එකිනෙකාගේ ගුණ නොදැකීම තුල හැඟීම් නැති කරගත්ත ගතිය. එන එකතු වෙලා හැමෝම කරන්න ඕන පින්නතුනි අනේකාගෙන් Tamanට වෙච්ච යහපත් දේවල්. සමහර අයට ඔය හැඟීම් ඉන්නේ කවදද දන්නවද? මැරුණට පස්සේ. අර ගිලිහිලා ගිය හැඟීම ආපහු එනවා මැරුණට පස්සේ. සාමියා මැරුණට පස්සේ පුදුම ලෙන්ගතුකමක් එන්නේ. දරුවෙකුටවත් වරදක් කියන්න දෙන්නේ නැහැ. ඉස්සෙල්ලා කලේ දරුවොත් එක්ක එකතු කරලා වැරදි කතා කරා. නේද? උඹලා තාත්තා ඔහොම ඉගෙන ඉස්සර මෙහෙමයි කියලා. නේද අඩපාඩු. මැරුණට පස්සේ පින්නතුනි එක වරදක් කියන්න දෙන්නේ නැහැ. දෙවි කෙනෙක් කියනවා. නේ? ඇයි? දැන් මතක් වෙන්නෙම කළ හොඳ. දැන් මතක් වෙන්නෙම කළ හොඳ. ඉතින් යන්නේ දෙන්න වැටෙන්න එපා පින්නතුනි. කෙනෙක් මිය ගියාට පස්සේ යාගෙන හැංගීමාවට පළක් නැහැ. ඇයි ඉතින් එයා නැහැනේ දැන්. එයා ගිහිල්ලා. එහෙනම් මේ ඉන්න කාලෙනේ. ඉන්න කාලේ මොකද කරන්න ඕන? ඕව ගැන හිතලා. නේද? අපි හරියට බය වෙන්න ඕන අතීතය ඇවිල්ලා පපුවේ හැප්පෙන එකට. අපි ඔකට කියන්නේ අපි එහෙම අනිත් අය ගැන තියෙන හැඟීම් නැති කරගෙන නේද? අනිත් අය ගැන තියෙන යහපත් මෛත්‍රී සාගත හැඟීම් නැති කරගෙන
අයහපත් විදිහට කටයුතු කළා කියන්නේ. එයාලා අපෙන් ඈත් වුණාට පස්සේ ඒ අතීතයේ ගල් රෝලක් වගේ ඇවිල්ලා මොකද වෙන්නේ? පපුවේ වදිනවා. ඒ අතීතයේ මහා වදයක් දෙන්න දාන්න තමන්ට. ඒවට බය වෙන්න ඕන අපි. අපරමත් එහෙම අපි ආචාර්යවරු ඇසුරු කරන උපාධ්‍යයන් වහන්සේලා ඇසුරු කරනවා. සබ්‍රහ්මචාරින් වහන්සේලා ඇසුරු කරනවා. අපි මේ යහපත් මෛත්‍රී සහගත හැඟීම් උන්වහන්සේලාගෙන රඳව ගන්න අදක්ෂ වුණොත් වෙච්ච පුංචි අඩපාඩුවකට හරි ගුරුවරයෙක් එක්ක සබ්‍රහ්මචාරින් වහන්සේලාමක් කමනාපුණොත් නේද? ඒව පිරිමහ ගන්න කියොත් කවදා හරි නේද උන්වහන්සේලාත් අපවත් වෙනවද නැද්ද? අපි ඉද්දි උන්වහන්සේලා අපවත් වුණොත් අතීතයේ මොකද කරන්නේ? ගල් රෝලක් වගේ ඇවිල්ලා කියන්නේ අපි කියන්නේ මේ හරි වේදනාකාරීව පපුවේ හැප්පෙනවා හිතේ. ඇයි එහෙම කළේ? ඇයි එහෙම කළේ? ඒ නිසා පින්නතුනේ මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ නිවන් මඟ කියලා දුක නැති කර ප්‍රතිපදාවක් දේශනා කළානේ. ඒක ඇත්තටම ඔබේ ගෘහස්ත ජීවිතේට හරීම වටිනවා මේක. නේද? මේ දහම් මඟ පුරුදු කරද්දී නිවන් මඟ වගේම තමන් ගත කරන ගෘහස්ත ජීවිතේ හරීම ලස්සන වෙනවා. අර බුදුරජාණන් වහන්සේ එක දවසක් ගෝසිංහ ශාලවනයේට ගිහිලා ස්වාමීන් වහන්සේලා තුන් නමකින් අහනවානේ. කච්චි පනවෝ අනුරුද්ධා. අනුරුද්ධ කොහොමද? මේ අහනවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන්. සමග්ගා සමගියෙන් ඉන්නේ. සම්මෝධමාන සන්තෝෂෙන්ද ඉන්නේ. අවිවදමාන එකිනෙකාගේ හදවත් රිදවන වචන කියාගන්න නැතුව නේද ඉන්නේ. කීරෝධකී භූතා හොඳට ගුණධර්ම වලින් ගැළපිලා නේද ඉන්නේ. අඤ්ඤමඤ්ඤම් පියචක්කුයි සම්පසන්තා විහෙරතාති. එකිනෙකා දෙස ප්‍රියෑසින් බලමින් නේද ජීවත් වෙන්නේ. එතකොට මොකද්ද දෙන උත්තරේ? තග්ගමයම් බන්තේ. ඒකාන්තයෙන්ම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සමගී සන්තෝෂයෙන් අපි අතර වාද විවාද නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා කොහොමද එහෙම ජීවත් වෙන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඇති තැනත් නැති තැනත් එකිනෙකා වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත හැඟීමෙන්මයි ජීවත් වෙන්නේ. ඒකයි සමගිය. නොබේ කණ්ඩායමේ සියලුම සමාජිකයන් තුළ එකිනෙකා ගැන හැඟීම හදාගත්තොත් සමගියට බුලත් දෙන්න ඕන නැහැ. එතනම ඒක තියෙනවා. හදවතේ සතුටට බුලත් දෙන්න ඕනේ නැහැ. සතුට මා කරා ඒවා අප කරා ඒවා කියලා බෝධි පූජා 아무තෙන් තියන්න ඕනේ නැහැ. නේද? එතනම සතුට තියෙනවා. එතකොට අනේ අපි අතර කිසිම දබරයක් වෙන්න එපා. එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. හැමෝගේම හිතේ එකිනෙකාගෙන ලොකු හැඟීමක් මෛත්‍රියක් තියෙනවා නම් වාද විවාද එකිනෙකා රිද්දන්නවත් හිතෙන්නේ නැහැ. අන්නේ නිසා පින්නතුනේ සම්මා සංකප්පය නේ කාම සංකල්පනා ටික ටික දුරු කර කර මේවයින් පොඩ හිත නිදහස් කරගන්න නෙක්ඛම්ම සංකල්පනා. ව්‍යාපාද සංකල්පනා තරහ සංකල්පනා වලින් පොඩ හිත අයින් කර කර අව්‍යාපාද සංකල්පනා. ඉතින් එකිනෙකා කරේ මෛත්‍රිය. අපි කියන්නේ තුන් සමහර අය ඉන්නවා හරි වැඩ කරන්නේ. සීල සත්ව සූපත් වේවා. හරිද? සීල සත්ව සූපත් වේවා. මහත්යත් එක්ක තරහයි. හරිද? ඉතින් බලන්නකෝ නේ. උදේටත් එහෙම කියනවා. හවසටත් කියනවා. සීල සත්‍යයන්නේ පොඩ්ඩක් ළඟ වින්නයට පොඩ්ඩක් මෛත්‍රී කරගන්න පොඩ්ඩක් අපි කියන්නේ පින්නතුන් එහෙමයි කියලා. සමාජය එහෙමයි ඉන්නවා. නේද? සීල සත්‍යවල දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුක මිදේවා. නේද? මහත්ය දැක්ක ගමන්ම හිතේ ඔන්න පුදුම කේන්තියක් එන්නේ. නේද? අපි කියන්නේ ලෝකෙට මෛත්‍රී කරන එක පැත්තකින් තියලා ඉස්සර ළඟම ඉන්න අයට පොඩ්ඩක් මෛත්‍රියෙන් කටයුතු කරන්න පෙළඹෙන්න. නේද? මොකද අරක ඉතින් කරාට ලොකු ප්‍රතිඵලයක් නැහැ ඉතින්. නේද? ළඟම ඉන්න අයට ඉස්සර මෛත්‍රිය සලකන්න බෑනේ. නේද? ඉතින් ඒ වගේ හොඳ සංකල්ප ඇති කරගන්න. තරහ දුරු කළා මෛත්‍රිය. හිංසනය දුරු කළා අවිහිංසාව. ඒ අවිහිංසාව ගැනත් කතා කරන්න ඕන. ඒ කියන්නේ කාරුණික සිතුවිලි. මෛත්‍රී සංකල්පනා කියන්නේ හිතවත් බව, මිත්‍රශීලී බව. අනිකාට යහපත පතන බව. කරුණාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. කරුණාව කියන්නේ මෙන්න මෙහෙම එකක්. බලන්න මේ උපමාව. මේ ඔන්න අපේ පින්නත් කෙනෙක්
ගමනක් යන්න අපි તો බස් එකේ යනවා කියලා. බස් හෝල්ට් එකට යනවා. දැන් බස් හෝල්ට් එකට ගිහලා තනියම ඉන්නේ. දැන් බස් එකේ පැත්තට හැරිලා ඉන්නේ. දැන් මේ පැත්ත බලාගෙන ඉද්දි ඔන්න දකින්නවා මේ පැත්තෙම මිනිස්සෙක් එනවා. දැන් ගණන් ගන්නෑ පැත්තක් බලාගෙන ඉන්නවා. හැබැයි ඇස් කොනෙන් පේන මෙතන ඉඳලා එයා යද්දි පේනවා. අර මිනිස්සයා තමන් පහු කරගෙන යන ගම එකපාරට නවතිනවා. නතර වෙලා තමන් දිහා රවල වගේ බලනවා. බලලා යනවා. දැන් හරි ප්‍රශ්නයක්. අපි તો ප්‍රාදේශීය සභාවක හරි වැඩ කරන කෙනෙක් කියලා දැන් ඉතින් මතක් වෙන්නේ මගෙන් උදව්වක්වත් ගන්න ආපු මිනිස්සෙක්ද නේද? මගෙන් හරියට යුතුයකම සිද්ධ නොවි මන් දිහා බලලා රවල ගියා. එයා දවසේ ගොඩාක් ඉතින් කෑම කන්න ගියත් ඕක මතක් කරනවා. මට රවල ගියා අර මිනිස්සයා. ආපු දවස් දෙක තුනකට පස්සෙත් ওই වැඩේම වෙනවා. ඔන්න අර මිනිස්සේ එදත් එනවා. එතකොට මතක් වෙනවා මට රවල ගිය මිනිස්සයා නේද මේ ඉන්නේ කියලා. එදත් අර මිනිස්සයා මොකද නවතිනවා උඩේ ඉඳලා පල්ලෙහාට බලනවා රවනවා යනවා. ඉතින් හරි ප්‍රශ්නයක් ගෙදර ගිහිල්ලත් කියලා දෙවෙනි දවසේ. මට බයත් එක්ක මේ මිනිස්සෙත් මට රවල යනවා නේද? ආපු දවස් 3-4කට පස්සේ උන ආපු වෙලාවට මිනිස්සයා. අර හොඳට ඇඳවලදගෙන එනවා. එදා බැනලා යනවා. ඔය මාල්ල ගන්න හිටියේ එහෙම කියලා මොනවා හරි කියලා බැනලා යනවා. දැන් එදා දවසේම වැඩ කරන්නේ ඕක. ඔෆිස් එකේ ගිහිල්ලා කිසිම දෙයක් කරගන්න බෑ. කේන්ති දැන්. මේ කල්පනා කවුද මේ මිනිස්සයා? මොකද්ද මාත් එක්ක තියෙන පරහ? නේද ආපු දවස් කීපයකට පස්සේ යාළුවෙක් එක්ක බස් හෝල්ට් එකට යනවා. ඒ යාළුවෙක් යද්දි අර සිද්ධිය කියනවා දන්නේ මේ මිනිස්සෙක් ඉන්න මට ටිකක් සද්ද දාලා යනවා. අද නම් ආවොත් ඔයත් ඉන්න නිසා වන්න බලන්නකෝ මං කරන දේ නේද? මේ වගේ දවසට එන්නේ නැහනේ නේද? වැඩේ කියන්නේ එදා එනවා. එදා ඔන්න එනකොට වෙනවා අන්නන්න අර මිනිස්සයා තමයි කියනවා. අයියෝ මෙයාද? මෙයා මේ අවුරුදු ගානකට කලින් මේ ආදරය කරපු කෙනා මෙයා දාලා ගිහිල්ලා පිස්සු හැදිච්ච මිනිස්සෙක් නේ ඔය. එතකොටම සිතවිල්ල මොකද වෙන්නේ? අනේ එහෙමද? මන් දන්නේ නෑනේ. දැන් ආවේ කොහමද? අහුනොත් ගහනවා. අහුනොත් බයිනවා. දැන් එයාගේ ඇතුළාන්ත දුකක් මෙයා දැනගත්තා. එතකොට මොකද උනේ? පුදුම අනුකම්පාවක්, කරුණාවක් ඇති වුණා. හිංසා කරන්න හිතෙන්නෙම නෑ මේ ආදරේ වගේ බලන පව් කියලා. ඔන්න ඔය වගේ ලෝක ස්වභාවයක්. සියලු සත්‍යයන්ගෙම තියෙනවා. ඔබෙන් අහන්නේ කෙලින් ඍජු අහන්නේ. ඔබේ ජීවිතයේ තියෙන හැම දුකක්ම ළඟ ඉන්න හැමෝම දන්නවද? ඔබට සමීපම කෙනාවත් ඔබේ ජීවිතයේ තියෙන හැම දුකක්ම දන්නවද? ඔබ නොකියන දුක් වර්ගයක් තියෙනවද නැත්නම් දරුවන්ට, භාර්යාවට, ස්වාමියාට, යහළුවාට, ගෙහෙලියට නේ? හැම ජීවිතයකම මෙහෙම අඳුරු පැතිකඩක් තියෙනවද නැද්ද? එහෙනම් ඔබ ඇසුරු කරන හැම කෙනෙක්ගේම ජීවිතෙත් අඳුරු පැතිකඩක් තියෙනවා. සමහර තරුණ දරුවෝ සීදී වෙනසා ගන්නවා. දැන් අපි දන්න එක පවුලක අයියයි මල්ලි. අයියා විවාහ වුණා. මල්ලි වැඩ කළේ ඇඟලුම් ශාස්ත්‍රයේ ආයතනයක. එක දවසක් මේ මල්ලි ඉතින් බෝඩ් වල ඉන්නේ. එක දවසක් ඔන්න මේ මල්ලි එනවා කොළඹම තමයි අයියා අක්කා ඉන්නේ. අයියා අක්කා ඉන්න ගෙදර රැයක් ගත කරලා යන්න එනවා. අර බෝඩින් වෙලා තමයි මල්ලි වෙන ප්‍රදේශයක රැකියාවට ගියේ. ඊට පස්සේ එදා රෑ ආවා හිටියා. උදේ මේ අක්කයි අයියයි එන අක්කයි මහත්තයා. මේ අයියයි නෝනයි. කියන්නේ නෑනනේ. දෙන්නම උදේ වැඩට යනවා. ඉතින් අර මල්ලි මේගේ ඉස්සරහා අර කම්බි වැට ළඟ වාඩි වෙලා කෝට් එකකින් බිම ඇනගෙන ඉන්නවා. ඉතින් අක්කත් නෑනත් ගණන් කරන්නේ නෑ අයියත් ගණන් කරන්නේ නෑ. මල්ලි අපි යන්නම් කියලා ගියා. නේද? එතකොට ඒ තරුණ පුතාට අවුරුදු 22ක් 23ක් වගේ. අක්කට එනවා දවල් මේ අයියට එනවා දවල් 12ට විතර දුරකථන ඇමතුමා. මේ නමින්ම කියලා අපි හිතමු නම නිමල් කියලා මොකක් හරි නේ. ප්‍රභාත් කියලා. ප්‍රභාත් මදුශංක ගමගේ කියන්නේ කවුද? අනේ මගේ මල්ලි. මේ යාට පොඩි කරදරයක් වෙලා. මොකද්ද? කෝච්චියට පැනලා. මේ මාත් ගියා ඒකට. ඒ මලගමට මාත් ගියා.
අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ මොකක්ද හේතුව. ඒ වගේ තරුණ ජීවිත කොච්චර තියෙනවද පින්නතුනේ. හේතුව දන්නේ අම්මා දන්නේ නැහැ, තාත්තා දන්නේ නැහැ, සහෝදරයෝ දන්නේ නැහැ, සහෝදරියෝ දන්නේ නැහැ, යාළුවෝ දන්නේ නැහැ. සිදිනස ගන්නවා. එල්ලිලා මැරෙනවා, වතුරට පයින්නවා, වහ කනවා. එනේ යාගේ හදවතේ ඒ තිබ්බ දුක කවුරුවත් තේරුම් ගත්තේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ හැම කෙනෙක් දුක මත පිහිටලා තියෙන ලෝකේ එහෙමයි ධර්මයේ තුල තියෙන්නේ. හැම කෙනෙක්ගේම ජීවිතවල දුකක් තියෙනවා කියලා තේරුම් ගන්න කියන්නේ ඇයි? ඒකට තවත් දුක් ඇඩ් කරන්න හොඳ නැහැ අපි. නේ? එකතු කරන්න හොඳ නැහැ. අන්නේ සිහිය තියාගන්න. නේද? අම්මගේ තාත්තගේ ජීවිතේ දරුවන්ට නොකියන ඕන තරම් ප්‍රශ්න දුක් කරදර තියෙන්න පුළුවන් නේද? දරුවෝ ඕක තේරුම් ගත්තොත් දරුවෝ අම්මා තාත්තට තවත් දුක් එකතු කරයිද? හොඳ සංකල්පයක් මේක. සාමියාගේ ජීවිතේ ප්‍රශ්නයක් අර්බුදයක් වේදනාවක් තියෙනවා කියලා පොඩ්ඩක් හරි නේද? සිතවිල්ලක් හරි ඇති කරගත්තොත් බාරයා නේද? අර තවත් දුක් එකතු නොකරන්න හිතනවද නැද්ද? නේ? භාර්යාවගේ හිතේ ලොකු වේදනාවක් දුකක් තියෙනවා ඇති මට නොකියන. නේ? මෙයත් ගැහණියක්, මෙයත් කාන්තාවක්, මෙයක් මිනිස්සෙක්. මේ මනුස්සයට තවත් මං දුක් දෙන්න හොඳ නැහැ කියලා. නේ? හිතුවොත් දුක වැඩෙන එක නතර වෙනවද නැද්ද? දැන් වෙලා තියෙන මිනිස්සුන්ගේ දුක් වැඩෙනවා. ඇයි වටේ කට්ටිය. නේ? ඒ නිසා පිළිතුර මේ ගුණධර්ම කියන එක කණ්ඩායමක් තුළ සමාජයක් තුළ තියෙනවා කියන එක මේ කණ්ඩායම හරීම ගුණාත්මක එකිනෙකා තේරුම් ගත්ත හොඳ පිරිසක් වෙන්න ලොකු හේතුවක්. හැමතිස්සෙම හිතන්න ළඟම ඉන්න කෙනා ප්‍රශ්නයක් එක්ක ඇත්තේ. නේ? ඒක මට නොකියන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නයක් එක්ක ඇත්තේ. ඒකනේ හිතුව ගමන් තනි වෙච්ච ගමන් මොකද වෙන්නේ ගොඩක් අය. පැත්තක් බලාගත්තු ඉතින් බලාගත්තම තමයි ඉතින් විනාඩි 5ක් විතර. එකපාරට සිහිය පුදිලා ඔන්න යතත් අතරපත් වෙන්නේ. ප්‍රශ්නේ කල්පනා කරන්න යන. නේද? ඒ නිසා පිළිතුර ඒකට කියනවා අර මිනිස්සයාගේ අර මේ ඉස්සෙල්ල ස්වභාවය ගැන අරයට ලොකු තරහක් තිබ්බනේ. හැබැයි ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මොකද උනේ? ඒ තරහ නැති වෙලා ගියා. එයාට හිංසා කරන්න ආවේ නැත්තම්. අන්නේ වගේ පිළිතුර අනිත් අයට හිංසා කරන එක නතර කරන්න හොඳ ක්‍රමයක් ඕක. මේ මිනිස්සුත් මම වගේම එක එක ප්‍රශ්නවල ඇත්තේ. මේ රහතන් වහන්සේලා නම් කමන්නේ රහතන් වහන්සේලාට දුක් නැහැ මානසික. නේද? ඉතින් අන්නේ වගේ හොඳ සිතුවිලි කණ්ඩායම ඇති කරගන්න ඕන. ඊළඟට සම්මා වාචා. ඒ කියන්නේ මිනිස්සෙගේ ජීවිතයේ පිළිද හරියට මේ වගේ. කැලේකින් ගේනවා කොටයක්. මේ කොටේ බාර දෙනවා අපි කැටයම් නිර්මාණ ශිල්පියෙක්ට. එයා දැන් මොකද කරන්නේ? අනවශ්‍ය කැලි ඉවත් කරනවා. ඉවත් කර කර ලස්සන කැටයම මතු කර ගන්නවද නැද්ද? එයා මොකද්ද කරේ? අනවශ්‍ය කැලි ඉවත් කරා. ඒතකොට ලස්සන දර්ශනයක් මතු වුණා. අන්න වගේ අපේ ජීවිතෙන් ඉවත් කළ යුතු කොටසක් මිච්ඡා වාචා කියන්නේ. ඒක ඉවත් කළොත් ලස්සන ජීවිතයක් මතුවෙනවා. පරුස වචනය අයින් කරන්න ඕන. අර කොටේ අනවශ්‍ය කැලි ඉවත් කරනවා වගේ පරුස වචන අපේ ජීවිතෙන් අයින්ම කරන්න ඕන. බොරු කියන එක ජීවිතෙන් අයින්ම කරන්න ඕන. සමගි අය බින්දර කේලම් කියන එක අයින්ම කරන්න ඕන. ඊළඟට රාගය, ද්වේෂය, මෝහය වැඩෙන ප්‍රලාප කතාව කියන එක පොඩ්ඩ අයින් කරන්න ඕන. ඒක ටික එකපාරට අමාරුයි. ප්‍රලාපයෙන් ඉවත් වෙන්න හරි අමාරුයි සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට. නමුත් ටික ටික ඒක අයින් කරන්න ඕන. ලස්සන ජීවිතයක් මතුවෙනවා. අපි එක කාරණාවක් කියන්නම්. මොකද මේ සමාජය තුළ මෙහෙම දේවල් තියෙන නිසා. කේලම හරි පරිස්සම් වෙන්න ඕන. කේලම කියන්නේ මොකක්ද කියලාත් අපි දැනගන්න බෑනේ. දෙන්නේ බිඳෙන විදියට බිඳවීමේ චේතනාවෙන් යම් කිසි වචනයක් කියනවා නම් කේලමක්. නේ? දෙන්නේ බිඳෙන විදියට බිඳවීමේ චේතනාව තියෙන්න මොන අදහසනේ? දෙන්න පොඩ්ඩ ඈත් කරන අදහසක්.
පවුලක ඉන්නවා සහෝදරියෝ 4යි අයියයි. අයියයි සහෝදරියෝ 4යි. නංගි අයියා අතර පොඩි අර්බුදයක් ඇති වෙනවා. දැන් නංගිට හරි තරහයි අයියත් එක්ක. හැබැයි අයියත් එක්ක අනිත් අක්කලා තුන් දෙනාම කිරි පැණි වගේ. නේද? එයාලා හරියට කතා. දැන් නංගිට දැනෙනවා නේද? අයියත් එක්ක අර තුන් දෙනා හොඳට ඉන්නවා. ඔන්න කේලමට මග පෑදෙන හැටි. නේද? දැන් මේක උගල ගන්න අමාරුයි. ඇයි? අයියත් එක්ක තරහක් තියෙනවා. නංගි ඔන්න ගන්නවා ලොකු අක්කට කෝල් එකක්. ඉතින් අක්කේ වැස්සද, පෑවුවද, කෑවද, බිව්වද එක පාට එන්ට වෙන්නේ නැහැ ටිකක් අර වටේ ගිහිල්ලා ඔන්න වචනේ දානවා. ඔයා දන්නවද අක්කේ අයියෝ ඔයා ගැන කියපු එකක් මේ ඔන්න කියනවා. ඇත්තටම අයියා කියපු එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා කිව්වේ නැහැ. ඇයි? ඉස්සෙල්ලා බිඳවීමේ චේතනාවක් හොඳින් ඉන්න කාලේ තිබ්බේ නැහැ. දැන් අයියා අර කට්ටියත් එක්ක අර සන්තෝෂින් ඉන්න එක උහුල ගන්න අමාරුයි. දැන් බිඳවන්න ඕන. අන්න කියනවා. අක්කගේ හිත මොකද වෙන්නේ අයියා ගැන? බිඳෙනවා. ඕන කේලමක් කිව්වා. තව දෙන්නෙක් ඉන්නවා. දැන් මේ සාමාන්‍ය සමාජයේ වෙන දෙයක් මේ කියන්නේ. මද්දු අක්කටත් ගන්නවා. මද්දු අක්කගේ ලොකු දුව ආර්ට් වලින් තමයි කැම්පස් යන්න උත්සාහ කරන්නේ. හරිද? කලා විෂය. මද්දු අක්කට ගත්තා. ඉතින් අර වගේම වැස්සද පෑවද කෑවද විස්තර ටික අහගෙන යනවා. දන්නවද මේ අයියා කියපු දෙයක් දවසක් මට හරි වේදනාවක් ආවෙද අය කියපු එක. ඇයි? ආර්ට් කළා කාටද හරි ගියේ කිව්වා. මට රිදෙනවකට. නේද? දුව කරන විෂයන් ටික හැල්ලුවට දැම්මනේ අයියයි කියන්නේ. එතන ඉඳලා අක්ක වෙනස් වෙනද නැද්ද අයියත් එක්ක ආපහු මද්දු අක්කා. මේ විදෙව්වා. ඒ වගේ සාමියයි දරුවෝයි විඳවන්න බැරිද? නේ? සාමියයි මම කියන්නේ සමාජෙ වෙන්න පුළුවන් දෙයක්. රාජකීය පැත්තේ එක නොවෙන්න පුළුවන් සමාජෙක නේද? නේ? නැත්නම් මොකක් හරි දෙයකට භාර්යාවට මහත්යත් එක්ක හොද්දටම කේන්ති. හරිද? ඇත්තටදී මහත්යෙක් හරි වචනයක් කරේ වැරදිලා. වෙන්න පුළුවන් දෙයක් මේ කියන්නේ. දැන් මහත්යයි ළමයිතුයි කිරි පැණි වගේ. ඕක නෝනට බලාගෙන ඉන්න බැරි වෙන්න පුළුවන්. නෝනා හිමීට ඒකලා දුවෙකුට කියනවා තාත්තා මිහිටියට ඉස්සර හරි වැඩ කරේ. ඔන්න බලන්න. මොකද්ද ළමයිටත් ඉතින් හරි වුණාව දැනගන්න. ඔන්න මොකක් හරි එකක් වෙච්ච දෙයක් හරි නොවිච්ච දෙයක් හරි කිව්වා. අන්නේ දුවගේ හිතේ තාත්තා ගැන තිබ්බ ප්‍රසාදය මොකද වෙන්නේ? සංඥාව වෙනස් වුණා. දැන් තාත්තට ගෙදර ආවට පස්සේ දැන් ටික දැනෙන ලොකු දුව හරි වෙනස්. හොඳට හිටපු ළමයා. නේ? අර පොඩි දුවටත් එහෙම දෙයක් කියනවා. මේ තරහා තියෙනකන්. එහෙම දේවල් වෙන්න පුළුවන් වෙලා තියෙන සමාජයේ. ඒකේ විපාක කොහොමද? ඒ විපාක විවිධ විදිහට ධර්මයේ විස්තර කරලා තිනවා. සමගි දෙන්නේ ඈත් කරාට පස්සේ විපාක ලැබෙන හැටි එකක් වින්නතුනි. සසර ජීවිතේ කෙනෙක් එක්ක ලෙන්ගතුකමක් පටන් ගත්තා. වැඩි කල් ඒකට ආයුෂ නැහැ. තුන්වැන්නෙක් එනවා. අපි කෙනෙක් එක්ක ලස්සන විවාහ ජීවිතයක් පටන් ගත්ත කියලා. මේ දෙන්නට සමගියෙන් වැඩි කල් යන්න බෑ. අර පාපයක් කරලා තියෙනවනේ. නේ. මැද්දට එනවා තුන්වෙනි පාර්ශවයක්. ඉවරයි සමගිය. නේ අපේ ජීවිතවලට කර්මයේ පුදුම බලපෑමක් තියෙනවානේ. ඉතින් මේ ඒ වෙලාවට දැන් ඒක තේරුම් ගන්නවද? නේ අර තුන්වෙනි පාර්ශවයත් එක්ක හිතවත්කම තියෙන කෙනත් එක්ක සටන් ඇති කර ගන්නවා. අර්බුද ඇති කර ගන්නවා. මිසක් හිතන්නේ ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපි දෙන්න අතරට තුන්වැන්නෙක් ආවේ? අපි කොච්චර ආදරෙන් හිටියද? මේකට කර්මයේ බලපෑමක් තියෙනවා. නේද? එහෙම අර හේතුඵල දහමට ගොඩක් අය බලන්නේ අර තුන්වෙනි පාර්ශවෙත් එක්ක හරි ළඟ ඉන්න පාර්ශවෙත් එක්ක හරි නේ ආරබුද ගැටුම් පව් කරගන්නවා. ඒකනේ බුද්ධ දේශනාවේ තියෙන්නේ ශ්‍රාවකයන් නිරන්තරයෙන් මෙනෙහි කළ යුතු කාරණා හතර එකක් කියනවා කර්මයේ සහ කර්මඵලය.
මගේ ජීවිතයේ මේ සිදුවෙන ගොඩක් දේවල් වලට පෙර කර්මවල බලපෑමක් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා පින්නතුනි කවරම හේතුවකටවත් ස්වාමියායි දරුවෝයි බිඳෙන වචන කියන්නම එපා. භාර්යාවයි දරුවෝ බිඳෙන වචන කියන්නම එපා. අම්මයි තාත්තයි බිඳෙන වචන මැද ඉඳන් දරුවෝ කියන්නම එපා. වෙලාවට දරුවොත් ඔහොම වැඩ කරනවා. තාත්තගේ පැත්තට ගිහිල්ලා අම්මයි වැරදි. අම්මගේ පැත්තට ගිහිල්ලා තාත්තයි වැරදි. ඒ කියන්නේ හරි ලස්සනට ගෙවන්න තියෙන ජීවිතේ ලස්සනට කළමනාකරණය කරගන්න ඕන අපේ ජීවිතේ. ඒකට කරන්න දෙන වචනය පොඩ්ඩක් කළමනාකරණය කරගන්න එක. පිට කරන්න කලින් පොඩි ප්‍රත්‍යවේක්ෂාවක් කල්පනා කිරීමක් කරන්න ඕන. මේක කිව්වොත් නේද අම්මයි තාත්තයි බිඳෙයිද? හරි සිහියෙන් ජීවත් සතිමත් වෙන්න කියන්නේ ඒක නෙනේ. සතිමත් වෙන්න කියන්නේ සිහියෙන් ජීවත් වෙන්න කියන්නේ වචනයක් පිට කරද්දි හිතන්න ඕන. මේ වචනෙට මේ දෙන්න බිඳෙයිද? ඉතින් අන්න එහෙම පින්නතුනේ එක පැත්තකින් තමන්ගේ ජීවිතය අර හරියට අර අනවශ්‍ය දේවල් බැහැර කර කර යද්දි ලස්සන කටේමක් වත් වෙනවා වගේ පරුස වචනය මුසාවාද ප්‍රලාපය කේලමින් ඉවත් වෙනකොට තමා හරිම වටින ලස්සන චරිතයක් වෙනවා. අවටින් නැර තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. එයා බොරු කියන්නේ නැති කෙනෙක්. එයා කේලම් කියන්නේ නැති කෙනෙක්. එයා ওই පරුස වචන කියන්නේ නැති කෙනෙක්. එයාගේ අනවශ්‍ය කතා නැහැ. වටිනාකම් ලැබෙනවා. ඒ වගේ සම්මා කම්මන්තයනේ සම්මා ජීවය සම්මා වායාමය සම්මා සතිය සම්මා සමාධිය සම්මා සතියට පස්සේ කායानुපස්සන සතිපට්ඨානේ වේදනානුපස්සන සතිපට්ඨානේ චිත්තානුධම්මනපස්සන සතිපට්ඨාන පුරුදු කරන්න ඕන. නැත්නම් දුක නැති කරගන්න බෑ ආපෝ කොහේ හරි පටන් ගන්නවා. අර බද්දේක රත්ත සූත්‍රයේ තියෙන කවුරු එක ගිවිසුම් ගැහුවත් එක්කෙනෙක් එක ගිවිසුම් ගහන්න බෑ කියනවා. නේද? මාරයා. එයත් එක කිවිසුම් ගහන්න බෑ. මේ කටින පිංකම වගේ ලබන මාසෙ තියෙනවනේ. මේ මාසෙ පන්නල එන්න කියලා කියන්න පුළුවන්ද මාරයාට? එන්නින්නවනම් එහෙම බෑ. මාරයාත් එක කිසිම කිවිසුමක් ගහන්න බෑ. 70 තියෙන්න 60 තියෙන්න. මේ සමහර අය කියන මන්න 60 දී මැරෙනවා. එහෙම බෑ 55 යන්න ඉඩ තියෙනවා. නේද? මන්නම් දැම්ම මැරෙන්නේ ඔබ වහන්සේ කිව්වා. නේද? ඉතින් අපිට කියන්න බෑ ඇත්තටම. නේද? මේ නිකන් වැස්ස වගේ. නේ එකපාරටනේ වැස්ස ඉන්නේ නේ. එකපාරට කඩවෙනවා වැස්ස. අන්න ඒක තමයි මරණය. හිතා ගන්න බැරි වෙලාවක එනවා ජීවිතේට. ඉතින් මේ එහෙම ඉතින් මරණය ආවට පස්සේ අපි ආපහු කොහේ හරි පැලවෙනවා ගිහිල්ලා. ප්‍රතිසන්දි කියන්නේ ඒකනේ නේ. හට ගන්නවා. ආපහු මේ දුක් ටික විවිධ යනවා. එහෙනම් මේකේ අවසානයක් නේ. විසමලුයි විසගෙඩි එන ගහ ගලවලව දාන්න වෙනවා. අන්න වගේ මේ පංච උපාදානස්කන්ධේ නැවත හට ගන්න එක නැති කළාම දාන්න ඕන. පංචස්කන්ධ නිරෝධය අත්දකින්න ඕන. ඒකට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕන. 37ව වඩන්න උත්සාහ කරන්න එපා. ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න අනිත් 29ත් වැඩෙනවා. ඉතින් අපි හිතන ඔබ පින්නත් ඔබ හැමදෙනාට බොහෝ වටිනා කියන දහම් පණිවිඩ ලැබෙන්නේ නැති කියලා. අද දවසේ බොහෝම සද්ධාවෙන් අපේ මහත්මයා සහ මහත්මිය මේ පින්කම සිදු කර ගන්නට යෙදුණා. බොහෝම ඕනෑකමින් ඔබ හැමදෙනා සදහම් දේශනා ශ්‍රවණය කළා. ඔබ හැමදෙනාගේම ජීවිතවල තියෙන ගුණධර්ම තව තවත් වැඩි දියුණු කරගන්න ඇතුළාන්තින් අධිෂ්ඨාන ගත්තා. මේ සිදු කර ගන්නට යෙදුණු මහා පුණ්‍ය කර්මය ආනිසංස බලය ඔබ හැමදෙනාම ගත කරන ජීවිතය සාමය සමගිය සතුට සුහදත්වය නිරතුරුවම රඳා පවතිනත් හොඳට ආරෂ්ඨාංගික මාර්ගය දක්ෂ විදියට පුරුදු පුහුණු කරමින් සංසාර දුක නිවා කර ගනිමින් නිවනින් සැනසෙන්නත් හේතු වාසනාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ ශ්‍රී ඥානාවාස ත්‍රිපිටක විද්‍යා යතනයේ තුල සිදු කරන්නට යෙදුණු මාසික සදහම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ ජී.එල්. හේවාපාතගේ මැතිතුමා සහ මැතිනිය සහ පවුලේ අය විසින් විශේෂයෙන්ම පින්වත් ඔබ හැමදෙනා සිහිපත් කරලා තියෙනවා
අදින් වසර 28කට පෙර පරලෝ සැපත් සෝමවති හේවාපාතගේ මෑණියන් සහ සුමනදාස හේවාපාතගේ පියාණන්ටත් ප්‍රේමසිරි හේවාපාතගේ සොහොයුරා සහ මීට මාස 5කට පෙර පරලෝ සැපත් සොහොයුරිය ලලනා හේවාපාතගේ මහත්මියටත් ඉන්දිරා කාර්යවසම් ඥාති සොහොයුරියටත් කේ කාර්යවසම් මෑණියන්ටත් ආර් කාර්යවසම් පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අද දවසේ විශාල පිරිසකට දහම් මාර්ගයේ වැඩෙන්නට හේතු වෙන උතුම් ධර්ම දානමය පින්කම තුළින් මතුවුණු මහා පුණ්‍ය සම්භාරය මේ නම් සඳහන් කළ දයාබර දෙමෝපියන් අතර සියලුම ඥාතීන්ටයි අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම සංසාර ජීවිතයේ සුඛී සුවපත් භාවයට පත් වෙමින් උතුම් නිවනින්ම සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම පින්නතුනි මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය මෙවැනි උතුම් පුණ්‍ය භූමිය වලට අධිපති අධිග්‍රහිත සියලු දෙවියන්ටත් ලක්වාසී ලෝවාසී අනන්ත සක්කල වාසී සියලුම දෙවියන්ටත් අයිති අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂම පින්නත් ඔබ හැම දිනාටම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන ශ්‍රී ඥානාවාස ත්‍රිපිටක විද්‍යායතනයේ විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිත ශාස්ත්‍රපති බලංගොඩ විජේජීව ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මෙපින් බිම තුල වැඩ වාසය කරන පින්වන්ත ගුණවන්ත අනෙකුත් සියලුම ස්වාමීන් වහන්සේලාට තව තවත් ස්වාමීන් වහන්සේලාගේ ශාසනික සියලු වැඩ කටයුතු සාර්ථක කරගනිමින් ආයුර ආරෝග්‍ය සම්පත් ලැබෙන්නම මෙපින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බොහෝම සද්ධාවෙන් මේ උතුම් පින්කම් සිදු කරන්නට යෙදුණු නිරන්තරයෙන් පිනට දහමට ලැබිව කටයුතු කරන ජී.එල්. හේවාපාතගේ මැතිතුමාටත් මැතිණියටත් ඒ පවුලේ සියලුම දෙනාටත් බුද්ධ ආදී රත්නත්‍රී තුන් ආශිර්වාද බලයලුත් මේ අසිරිමත් පින්කමේ ආශිර්වාද බලයලුත් සසර වසනාතුරාවටම නිරන්තරයෙන්ම බොහෝම උසස් ගුණ ධර්ම තියෙන සත්පුරුෂ ආශ්‍රම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සදහම් සිසිල් ධර්මදේශනා මාලාවේ තවත් සුවිශේෂී ධර්මදේශනාවක් තමයි ඔබ ඒ ශ්‍රවණය කළේ. අද දේශකයන් වහන්සේ රූපවාහිනී හා ගුවන්විදුලි විචිත්‍ර ධර්මදේශක පුහුල්වැල්ලේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ සදහා බැතිබර දායකත්වය ලබා දුන්නේ පංචිකාවත්ත සුමන මෝටර්ස් අධිපති ලක්ෂ්මන් හේවාපතගේ මැතිතුමා සහ පවුලේ සැම. එහෙමනම් තවත් සුමధుර කාලින ධර්මදේශනාවකින් හමුවීමේ බලාපොරොත්තු ඇතුව අදට සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.